PCOS Polycystic Ovary Syndrome කියන්නේ වර්තමානයේ කාන්තාවන් අතර ඉතාමත් බහුල රෝගයක්. ඇත්තටම මේක රෝගයකටත් වඩා රෝග ලක්ෂණ කීපයක එකතුවක්. අද වීඩියෝ එකකින් අපි බලමු PCOS කියන්නේ මොකක්ද? මේකට හේතු මොනවද? මේකෙන් වැළකෙන්නේ කොහොමද කියන එක. PCOS වලදී ප්‍රධානම සිදුවන්නේ කාන්තා ශරීරයේ ඉතා කුඩා ප්‍රමාණයකින් තියෙන ඇන්ඩ්‍රොජන් ප්‍රමාණය වැඩිවීම. ඒ වගේම තමයි ඩිම්බ පරිණත නොවීම. සාමාන්‍යයෙන් අපි දන්නවා මාසෙකට වරක් ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් පිටවෙනවා කියලා. හැබැයි මේ හෝමෝන ප්‍රශ්නය නිසා ඩිම්බ සාමාන්‍ය පරිදි මේරීමට ලක් නොවි ඩිම්බකෝෂ තුළම කුඩා දියබබුළු වගේ එකතු වීම හින්දා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මේවට අපි කියනවා සිස්ට් කියලා. තවත් දෙයක් තමයි ශරීරයේ නිපදවන ඉන්සියුලින් හෝමෝනයට නිසි ලෙස සෛල ප්‍රතිචාර දැක්වීම නිසා ශරීරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ යාම. මේක බර වැඩිවීමටයි හෝමෝන අසමතුලිතතාවයටයි ප්‍රධානම බලපානවා. PCOS තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ තමයි දින 28කට පාරක් ඔසප් නොවීම. එහෙමත් නැත්නම් අධික ලෙස රුධිරය පිටවීම. මුහුණේ සහ ශරීරයේ අසාමාන්‍ය ලෙස රෝම වර්ධනය වීම. ඊළඟ එක උදරය ආශ්‍රිතව බර පහසුවෙන් වැඩිවීම, ඒ වගේම බර අඩු කර ගැනීමට අපහසු වීම. අතර ගර්භණී වීමට ඇති බාධාව. මේකට අපි කියනවා ඉන්ෆර්ටිලිටි හෙවත් වන්ධ්‍යාභාවය කියලා. ආයුර්වේදයේ PCOS කියලා රෝගයක් සඳහන් නොවුනත් යෝනි ව්‍යාපත් යටතේ මේ රෝගී තත්ත්වය හඳුන්වා දීලා තියෙනවා. ආයුර්වේදයට අනුව PCOS ඇති වෙන්නේ ශරීරයේ වාත පිත්ත කප කියන ත්‍රිදෝෂයන්ගේ අසමතුලිතතාවය නිසා. ගොඩක් දෙනෙක් හිතන්නේ PCOS කියන්නේ හොඳ කරන්න බැරි තත්ත්වයක් කියලා. හැබැයි නිවැරදි ආහාර රටාවක් වගේම නිවැරදි ඖෂධ මගින් මේ තත්ත්වය සමනය කරගන්න ඔයාලටත් පුළුවන්. අංක 1 සීනි පාලනය. පැණි රස, කේක්, චොක්ලට්, අයිස්ක්‍රීම් මේ වගේ දේවල් භාවිතයෙන් ඈත් කරන්න. ඒ වෙනුවට කුරක්කන්, ඕට්ස්, නිවුඩු වගේ ධාන්‍ය වර්ග ආහාර වේලට එකතු කරගන්න. අංක 2 හෝමෝන බැලන්ස් කරන ආයුර්වේදීය පාන වර්ග. උළුවාල්, ඉඟුරු, කහ, කොත්තමල්ලි, ඉඟුරු මෙන්න මේ වගේ දේවල් පානය කිරීමෙන් ඔයාගේ ඇඟේ තියෙන හෝමෝන මට්ටම සමතුලිත කරගන්න පුළුවන්. ඊළඟ එක දිනපතා සැහැල්ලු ව්‍යායාම. PCOS තියනවා නම් heavy exercises ඔයාට ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට වේගයෙන් ඇවිදීම, යෝග අභ්‍යාස ඔයාට පුහුණු කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි සුවබර නිින්දක් සහ මනස සැහැල්ලුව පවත්වා ගැනීම. ඔයා අධිකව ස්ට්‍රෙස් වෙනවා නම් ඔයාගේ ශරීරයේ තියෙන කෝටිසෝල් හෝමෝන් එක වැඩි වෙලා PCOS තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා රාත්‍රී 10ට කලින් නිින්දට යන්න, අවම වශයෙන් පැය 7-8ක්වත් නිින්දක් ලබා ගන්න. ඒක හෝමෝන බැලන්ස් වෙන්න අත්‍යවශ්‍ය දෙයක්. PCOS කියන්නේ බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. නිවැරදි කැපවීමයි, නිවැරදිව උපදෙස් පිළිපැදීමයි මගින් මේ තත්ත්වය පහසුවෙන්ම සුව කරගන්න පුළුවන්. ඔයාටත් PCOS ලක්ෂණ තියෙනවා නම් තනියෙන් ඖෂධ භාවිතා කරන්නේ නැතුව සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ලබා ගන්න.